තෙරුවන් සියලු දෙනාටම 2026 පෙබරවාරි මාසේ අපි බලමු උච්චික ලග්නයෙන් ඉපදිච්ච ඔබට කොහොමද කියලා. බොහොම ලස්සන මාසයක් පෙබරවාරි මාසේ. උච්චික ලග්නය. උච්චික ලග්නයට අධිපතියට අපි කියන්නේ කුජ කියලා. නැත්නම් අඟහරු කියනවා මංගල් කියලා කියනවා. එතකොට මෙන්න මේ කුජ නැත්නම් අඟහරු තමන්ගේ තුන්වෙනි කොටුවේ තමයි ඉඳලා පටන් ගන්න. මොකද්ද මේ තුන්වෙනි කොටුව කියන්නේ? තමන්ගේ හැකියාව, දක්ෂතාවය, නිර්භීතකම, ඉදිරියට යන ගතිය නේද? සටන්කාමී ගතිය පෙන්වන ස්ථානය තමයි තුන්වෙනියෙන් පෙන්වන්නේ. එහෙනම් තමන්ගේ ලග්නයට අධිපතිය තුන්වෙනි ඉන්නවා කියන්නේ එහෙනම් මේ මාසේ තමන්ට තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න පුළුවන්, දක්ෂතාවයෙන් ඉදිරියට යන්න පුළුවන්. තමන් ක්‍රීඩාවක නිරත වෙලා ඉන්න කෙනෙක් නම් මේ ක්‍රීඩාවෙන් ජයකේලි නම් වන්න පුළුවන්, ඉදිරියට යන්න පුළුවන්, අනිත් අය අතර කැපීම් වෙන්න, ප්‍රසිද්ධත්වයටපත් වෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන් මාසයක් තමයි මේ උච්චික ලග්නයන් හිමියන්ට පෙබරවාරි මාසේ. ඒ කියන්නේ තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන් ඉදිරියට ගිහිල්ලා සමාජයේ කැපී පෙනෙන දක්ෂතාවයන් පෙන්වන්න පුළුවන්. එහෙනම් අධ්‍යාපනය කරන අයට තමගේ රැකියාවල නිරත වෙලා ඉන්නටත් වගේම අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න අයට මේ ව්‍යාපාරය පුළුල් කරගන්න, තමන්ට ආදායම් උපය ගන්න, ප්‍රසිද්ධ වෙන්න හොඳම මාසයක් තමයි උච්චික ලග්නෙමියන්ට මේ පෙබරවාරි මාසේ කියන්නේ. ඉතින් මේක පොදු පලාපලයක්. ඉතින් ඔයාගේ ජන්මපත්‍රය තව ජෝතිෂ වේදිකවල පරීක්ෂා කරගන්න වැඩි වශයෙන්. නමුත් උප්පත්තියේ කුජ බලවත් අයට මේ කුජගේ බලවත්කමත් එක්ක තමන්ගේ හැකියාව, දක්ෂතාවය, පරිණත බවත් එක්ක ඉදිරියටම ගිහිල්ලා තමන්ගේ වැඩ කටයුතු බොහොම සාර්ථකම කරගන්න පුළුවන් මාසයක් තමයි මේ පෙබරවාරි මාසය කියන්නේ. හොඳයි. එහෙනම් තවත් ලක්ෂණකින් අපි යමු. එතකන් ආයිබෝවන්.